ආයුබෝවන් කියලා අපේ කවිදු අකලංක චැනල් ඒකට පිළිගන්නවා. අදත් ලස්සන කතාවක් අරන් ආවා. මුලින්ම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කරන්න කියනවා. ලයික් කරන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාන්න අනිවාර්යෙන්. සිංහල අලුත් අවුරුද්ද නිසා සෙහන්සා ලෑස්ති උනේ නිරෝධ් එක්ක ඔහුගේ මහගෙදර යන්න. මොකද කොළඹ කුලී ගෙදර ඉදන් දෙන්නට තනියෙන් අවුරුදු සමරන්න බැරි නිසා නිරෝධ් හිතාගෙන හිටියේ මහගෙදර ගිහින් අම්මලා එක්ක අවුරුදු සමරන්න. ඉතින් සෙහන්සත් බෑ නොකියම ඔහුගේ කැමැත්තට එකඟ වුණා. මොකද ජොබ් එක නිසා කසාදෙන් පස්සේ දෙන්නා කොළඹ නතර වුණත් සෙහන්සා වුණත් ගොඩක්ම ආස වුණේ ගමේ තිබුණ සරල ජීවිතේට. උදේම කොළඹින් පිටත් උන දෙන්නා හවස 6 කිට්ටු වෙනකොට නිරෝධ්ගේ මහගෙදරට ඇවිත් හිටියා. මහගෙදර හිටියේ නිරෝධ්ගේ අම්මයි අප්පච්චි විතරයි. නිරෝධ් නිරෝධ්ගේ අම්මත් සෙහන්සට ආදරේ කරේ එයාගේම දරුවෙක් ගානට. ඒ නිසා නිරෝධ්ගේ ගෙදරත් සෙහන්සට දැනුනේ එයාගේම ගෙදරක් වගේ. එදා මහන්සිය නිසාම සෙහන්සා අම්මලා එක්කම රෑ කෑමත් අරගෙන නිදාගෙන පහුවදා ටිකක් වේලාසනම ඇහැරුණා. සෙහන්සා කුස්සියට යනකොට අම්මත් එක්ක තවත් ගෑනු කෙනෙක් කතා කර කර ඉන්න හැටි ඇය දැක්කා. සෙහන්සාව දැක්ක ගමන් ඒ ගෑනු කෙනා ඇය දිහා බැලුවේ මූණත් අමුතු කරගෙන. එතකොට මේ දුවද ඔයාගේ පුතාව කසාද බැන්දේ? ඇය එහෙම කියනකොට සෙහන්සා අම්මගේ මූණ දිහා බැලුවේ ඒ කවුද කියලා අහන්න වගේ. සෙහන්සා දුවේ. මේ ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න සුමනා. ඔයාව දැකලා නැති නිසා ඔයාව බලන්නමයි මේ ඇවිත් තියෙන්නේ. අම්මගේ පැහැදිලි කිරීමත් එක්ක තමයි සෙහන්සාටත් ඒ කවුද කියලා තේරුම් ගියේ. ඒත් ඇයගේ අමුතු බැල්ම නම් සෙහන්සාටම ඇදිලා ගිහින්. ඒකට අපේ දුව එන්නම ජම්බු ගෙඩිය වගේ ලස්සන වෙනවා. මම එයාටත් කියන්නම්කෝ ඔයා ගැන. අපේ දුව ඔයාව ලස්සන කරලා ගනි. මොකද ඉතින් එයා බියුටි සැලෝන් එකක් කරන නිසා ලස්සන වෙන දේවල් ගැනත් හොඳටම දන්නවා. සුමනා නැන්දා ඇගට පතට නොදැනී එහෙම කිව්වේ ඒ කතාවෙන් සෙහන්සාගේ හිත කොයි තරම් රිදුනද කියලාවත් හිතන්නේ නැතුව. කොහොමත් සුමනා කියන්නේ කටට එන හැමදේම කියන ජාතියේ අමුතුම ගෑනු කෙනෙක්. ඒ වගේම අනිත් අයගේ වැරදි අඩුපාඩුත් සුමනට හොඳටම පෙනුණා. ඊට පහුවදාත් සුමනා සෙහන්සාගේ ගෙදරට ඇවිත් හිටියා. එදා ගෙදර අය හැමෝම ටවුන් ගිහින් තිබුණ නිසා ගෙදර ඉතුරු වෙලා හිටියේ සෙහන්සා විතරයි. ඉතින් ඒ අතරේ තමයි සුමනා ඇයව කතාවට අල්ලගත්තේ. ඒක නෙමේ දුව. ඒ ඔයාලට තාමත් දරුවෙක් නැත්තේ. ගහෙන් ගෙඩි එනවා වගේ සුමනා එක පාරට එහෙම අහනකොට සෙහන්සා පුදුම වුණා. මොකද අඩුම තරමේ නිරෝධ්ගේ අම්මවත් ඇහුවේ නැති දෙයක් තමයි සුමනා ඇයගෙන් ඇහුවේ. ඇත්තටම අපි තාම ඒ ගැන හිතලා නෑ සුමනා නැන්දේ. ඇත්තටම හිතලා නැද්ද? නැත්තම් දරුවෙක් හදා ගන්න බැරි කමද?
මොකද ඉතින් දැන් කසාද බැදලා අවුරුදු 2කුත් තුන එකේ අඩුම තරමේ එක දරුවෙක් හරි ඉන්න ඕනනේ. සුමනා කිසිම හැඟීමක් නැතුව කියනකොට සෙහන්සට ලොකු අසරණකමක් දැනුණා. ඒ වගේම සුමනා කියපු සමහර දේවල් නිසා සෙහන්සගේ හිතට බයකුත් දැනෙන්න පටන් ගත්තා. කසාද බැන්ද පළියට හැම ගෑණියෙක්ටම අම්මා කෙනෙක් වෙන්න වාසනාව නෑ. මට නම් පේන්නේ දුවට වෙලා තියෙන්නේ තේ ටිකම තමයි. සුමනා එහෙම කියලා ගෙදරින් යන්න ගියා. ඒත් එදා ඉඳන් සෙහන්සගේ ඔළුව ඇතුලේ ඒ වචන ටික හොල්මන් කරන්න පටන් ගත්තා. ටික දවසක් තිස්සේ ඔය ගැන හිතලම නිරෝධ්ටත් සෙහන්සගේ මේ වෙනස තේරුම් ගිහින් තිබුණා. සෙහන්ස, ඇත්තටම ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ? ඔයාගේ මූණත් එච්චර හරි නෑනේ. දවසක් නිරෝධ් කාමරේ ඉඳන් සෙහන්සාගෙන් එහෙම ඇහුවා. එහෙම මුකුත් නෑ නිරෝධ්. ඒත් මට ලොකු බයක් දැනෙනවා. අනික ඔයා දන්නවනේ නිරෝධ් මම අම්මා කෙනෙක් වෙන්න කොච්චර ආසද කියලා. ඒත් මට දැන් හිතෙනවා මට ඒ වාසනාව නැද්ද කියලා නිරෝධ්. කසාද බැදලා අවුරුදු 2ක් ගිහිල්ලත් මට දරුවෝ නැත්තේ ඒකනේ. සෙහන්සා බලාපොරොත්තු කඩ උන මූණකින් එහෙම කියනකොට නිරෝධ් හිටියේ පුදුම වෙලා වගේ. මොකද සෙහන්සට එකපාර මොනවා වෙලාද කියලා ඔහුට හිතා ගන්නත් බැරි වුණා. ඔයා මේ මොනවද කියවන්නේ සෙහන්සා? නිරෝධ් එහෙම අහනකොට සෙහන්සා දුකෙන් වගේ සුමනා කියපු හැමදේම ඔහු ඉස්සරහා වචන කරා. එතකොට තමයි වෙච්ච දේ මොකද්ද කියලා ඔහුටත් පැහැදිලි වුණේ. සුමනා කියන්නේ අනුන්ගේ වැරදි අඩුපාඩු විතරක් හොයන කෙනෙක් කියලා. නිරෝධ් ඇයට පැහැදිලි කරේ ඒ නිසයි. අනේ සෙහන්සා, ඔය සුමනා නැන්දා කියන දේවල් ගැන එච්චර හිතන්න එපා. එයාගේ වැඩේම මිනිස්සුන්ට බොරු කතා හදන එක. මොකද Tamanට නැති දෙයක් තව කෙනෙක්ට තියෙන එකට එයා වැඩිය කැමති නෑ. ඔයා දන්නවද? එයා කසාදත් බැදලා නෑ. ඒ නිසා දරුවෙක්වත් ඇත්තෙත් නෑ. ඉතින් ඒ නිසා තමයි එයා කසාද බැදලා සතුටින් ඉන්න අය දැක්කම ඉරිසියා කරන්නේ. එතකොට නිරෝධ් එයාට සැලෝන් එකක් කරන දුවෙක් ඉන්නවා කියලා කිව්වේ ඇයි? ඒ එයාගේ නංගිගේ දුව සෙහන්සා. නැතුව එයාගේම දරුවෙක් නෙමෙයි. නිරෝධ් එහෙම කියනකොට තමයි සෙහන්සගේ හිතට ආයෙමත් සහනයක් දැනෙන්න පටන් ගත්තේ. ඉතින් එදා ඉඳන් සුමනා මොන තරම් හිත රිදෙන කතා කිව්වත් සෙහන්සා ඇයට අනුකම්පා කළා මිස කවදාවත් Tamanගේ හිත රිදව ගන්න ගියේ නෑ. ඉතින් ඔය විදිහට සිංහල අලුත් අවුරුද්දත් ඉවර වෙලා සෙහන්සා ආයෙමත් නිරෝධ් එක්ක කොළඹ ආවා. ඒත් ඒ ඇවිත් ගත උනේ මාස කිපයක් විතරයි. සෙහන්සගේ ඇඟට අලුත් විදිහේ වෙනසක් දැනෙන්න පටන් ගත්තා. නිරෝධ් ඇයව ડોක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගියාට පස්සේ තමයි සෙහන්සා දැනගන්නේ එයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. ඉතින් ඒ ආරංචියත් එක්ක දෙන්නගේම ජීවිත සතුටින් පිරීලා ගියා. ඊට මාස කිහිපයකට පස්සේ සෙහන්සා කුංචි කුසකුත් දරාගෙන නිරෝධ්ගේ මහ ගෙදර ගියේ ඒ සතුට අම්මලා එක්කත් බෙදා ගන්න හිතාගෙන. සෙහන්සා මහ ගෙදර ගිහින් පහුවදාම පුරුදු විදිහටම සුමනාත් ගෙදරට ආවේ නිරෝධ්ගේ සෙහන්සාගේ තවත් අලුත් වැරැද්දක් හොයා ගන්න වගේ. අඩුම තරමේ සෙහන්සට දරුවෙක් ලැබෙන්න ඉන්න එක ගැනවත් සුමනා සතුටු වුණ බවක් පේන්න තිබුණේ නෑ. මොකද සුමනා තාමත් හිව්වේ සෙහන්සගේ අඩුපාඩු විතරයි. පේන විදියට නම් සෙහන්සට ලැබෙන්න ඉන්නේ ගෑනු දරුවෙක් වගේ නේද? අපෝ, කෙල්ලෙක් ලැබුණ කියන්නේ ඉතින් ජීවිතේම බරක් තමයි. ඒත් ඉතින් මොනවා කරන්නද? පුතෙක් ලැබෙන්නත් පිනක් තියෙන්න හිතේ. ගෙදර හැමෝම ඉන්න අතරේ සුමනා එහෙම කිව්වේ කිසිම හිතක් පපුවක් නැති ගානට. මෙච්චර දවසක් නිහඬව හිටියට මොකද ඒ කතාවට නම් නිරෝධ්ගේ අම්මටත් හොඳටම කේන්ති ගියා. අනේ මේ සුමනා, තමුන්ට කසාදයක් බැදලා දරුවෙක් හදා ගන්න වාසනාව නැති වුණ එකට අපි පලි නෑ. ඒත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට ඔය විදිහේ කතා කියන්න එපා. අම්මා සෙහන්සගේ ඉදිරියට ඇවිත් එහෙම කියනකොට අම්මා හිතේ Taman ගැන තියෙන ආදරය කල් තරම්ද කියලා සෙහන්සට තේරුම් ගියා. ඒත් එක්කම නිරෝධ් ඇවිත් කතා කරන්න පටන් ගත්තෙත් කේන්තියෙන්මයි. ඒ වගේම සුමනා නැන්දේ. අපිට දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් අපි සතුටින් බාර ගන්නවා.
මොකද ඒ අපේම දරුවෙක් නිසා. ඉතින් ඒ නිසා නැන්දා ඒ ගැන හිතලා වද වෙන්න එපා. අපේ දරුවා ගැන හිතන්න එයාගේ සීයායි ආච්චි හොඳටම ඇති. නිරෝධ් එහෙම කියනකොට සුමනා තවත් මුකුත් නොකියා සද්ද නැතුව ගෙදරින් එළියට බැහැලා යන්න ගියේ මූණත් ලැජ්ජාවෙන් රතු කරගෙන. ඒ අතරේ නිරෝධ් අම්මත් එක්කම සෙහන්සාව තුරුලට ගත්තේ ලොකු ආදරයකින්. ඒ ආදරේ එක්ක සෙහන්සගේ මුළු හිතම ආදරෙන් පිරීලා යද්දි සුමනාගේ කුහක කතා නම් ඇයට අමතකම වෙලා ගියා. අවසානයේ අනුන්ගේ වැරදි අඩුපාඩු විතරක් හොයන සුමනා එයාගේ ජීවිතේ අමතක නොවෙන පාඩමක් ඉගෙන ගත්තෙත් ඒ විදිහට. ඒත් අඩුම තරමින් දැන් හරි ඇය අනුන්ට ඇනුම් පද කියන පුරුද්ද අතහරි කියලා තමයි සෙහන්සා වුණත් බලාපොරොත්තු වුණේ.